පාදයාන තිවෙන අපාදය මුකරට සාපරෙන් ඉදිරියේ එපර සාර්ථක පාන්දුවක් යොමු කරන්නේ එකඩකෙක් ලෙස නම්බන ආදාපර කඩාලොඩ ඉතපොතුනේ අනු දනිෂ්ක සම්පත් උඩ පාන්දුව රැගාතේ කෝඩඩක් අවස්ථාවක් උදා කර ගන්න ප්‍රථම පාන්දුවේම කඩා පිට ඉදිරිවත් වෙන ආකාරය දක්වලා ලැබෙනවා. එවරත් පාරක් කෙලකන පාන්දුව තර්ඩ් මෑන් කලා පිට ලකුණක් ලබා ගන්න ඉඩකඩ නැහැ. ඩයින්වේ රෙස්ටුරන්ටි අධිපතිතුමන් නිස්සාර් මාතා ආරාධනා කරනවා සංවිධායක මණ්ඩලය අකිතා ඉක්මනින් මේ ස්ථානට සම්බන්ධ වන ඔබගේ සුරතින් අප සූදානම් වෙනස් බොලොග්නාස ගෝස්ටා අතර තරගයේ වීරයාට විජයසක්කේ දෙපේ රමාණ්ඩට ආරාධනා කරනවා මේ ස්ථානට සම්බන්ධ වේ ඔබට හිමි කුසලානි ලවා ගන්නට අල්ෆාන්ගේ මේ ළඟ පාන්දුවට ලෙෆ්ට් හෑන්ඩ් ඔෆ් රයිට් පහරක් කෙල්ල කිරී තරමක් උටු කෝණේ පාන්දුව රැඳී තිබුණා මෑනවින් උඩ පාන්දුව රැ ගන්නවා පාන්දුව රාකින කඩක අප්‍රසන්න දාමික යනුව දැන් පීඩනයේ දැඩවී තිබෙන එක් ලකුණයි විකට් දෙකක් විද වැටි අවසන් දාබර කඩාලොඩ ඉතපොතුනි පන්දුවට පහර දෙන කණ්ඩායම TBS කල්නෑව කණ්ඩායම වම්පතින් මදවේග පාන්දයාන කඩකයා මේ ළඟ පාන්දු යොමු කරන්නට ලෙෆ්ට් ආම් මුහුද විකට් අර තිබා ඉතපු කරා මේ ළඟ පාන්දුව එවර තරමක් කුටු ගෝනේ පාන්දුව රැඳී තිබෙන ආකාරය දක්වලා ලැබෙනවා දීප් මිඩුගෙට් කලාපේ පාන්දුව රාකින කඩකයා කියලා චාලත් දිවගොස් පාන්දුව රැ ගන්නවා යනුව ලකුණු සංඛ්‍යාව ලකුණු දෙකයි විකට් දෙක බිඳ වැඩි දැන් සුදානම් මෙලෙන් ප්‍රේෂාන් මේ ළඟ පාන්දුව යොමු කරන්නට පාරක් කෙලකන පාන්දුව ඇද යන්නේ පාන්දුව පොයින්ට් කලාපෙට පස්සෙම ලකුණක් කර ප්‍රතිමාරු කර ගන්නවා එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3 දක්වා ඉහළ නැගී තිබෙනවා දාබර කඩාලොඩ ඉතපොතේ ලකුණු 3යි මුල් ලකුණු සංඛ්‍යාව නාතත් දෙවෙනවා මෙලෙන් ප්‍රේෂාන් right arm round the wicket අකට එවර හොඳ පාන්දුවක් යොමු කරන්නේ පාන්දුව ඇද යන තරමක් එක්ස කම කලාපෙන් අකිල චාතිවගොස් පාන්දුව රැදී පස්සෙම තවත් ලකුණක් එකතු කර ගන්නවා අනු මුල් ලකුණු සංඛ්‍යාව දිවයිතුම කරනවා මීළඟ පාන්දුව පාරක් කෙලකනවා පාන්දුව ඇද යන්නේ උඩ පාන්දුවක් ලෙස සුරකිව රැ ගන්නවා ප්‍රසන්න දාමික අනු තවත් විකට්ටුවක් බිඳ වැඩෙන්නේ දාබර කඩාලොඩ ඉතපොතනේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි මෙවන විට විකට් 3ක් බිඳ වැටි අවසන් TBS කල්නෑව කඩකින් අනුව සුපිරි පාන්දුවාරේ තරගයා ගෝල්ස්ටාර් සහ රයිනෝ ප්‍රීමියර් කණ්ඩායම අතර ක්‍රියාත්මක කළ යුතුයි එවැගේම විශේෂයෙන්ම TDS තුමෝදර කඩකින් එම තරගයේ ජය ගන්නා කණ්ඩායම සමග ක්‍රීඩා කළ යුතුයි එම තරගයේ ජය ගන්නා කණ්ඩායම කාණ්ඩයේ දෙවන ස්ථානයට පැමිණෙනවා අනු අතිශය තීරණාත්මක සුපිරි පන්දුවාරේ තරග දෙකක් ඉදිරිව තිබෙනවා විශේෂයෙන්ම සෙසු කණ්ඩායම් තුනටම දොරටු විවර වී තිබෙන ආකාරය දක්වලා ලැබෙනවා ඉවර සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගන්නට ඉඩකඩ නැහැ අනු අප ආරාධනා කරනවා කල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා රිනෝස් මාදාඩ විශේෂයෙන්ම සම්බන්ධ වන්නට කාසිය වාසිය උරගා බැලීම සමගින් කල්පිටිය දැන් සුදානම් මෙලක පන්දුවාරේ ප්‍රථම පන්දුව සාර්ථක පන්දුවක් යොමු කරන්නේ මෙලෙන ප්‍රේෂාන් සමාන මේ පන්දුවාරේ ආරම්භ කර තිබෙන සංජුකාන්ත් දැන් තුන්වෙනි පන්දුවාරේ මෑනවා අර මුලකන සංඛ්‍යාව ලකුණු 10යි දැන් විකට් 3ක් බිඳ වැටි අවසන් සංජුකාන්ත් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නවා විජේ රත්නම් සංජුකාන්ත් මෙලක පාන්දුව යොමු කරන්නේ ඉවර පායන දෙසින් පන්දුවයි පන්දුවක් TBS කල්නෑම අතිරේක සමාජිකයෙක් ස්ථානට සම්බන්ධ වන්නේම අතිරේක ලකුණ සමග ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 11 දක්වා ඉහළ නැගී තිබෙනවා ලකුණු 11යි මුල් ලකුණු සංඛ්‍යාව මේ තරගයේ ගානතුර සුපිරි පන්දුවාරයක තරගයක් ක්‍රියාත්මක වන්නේ විශේෂයෙන්ම ගෝල්ස්ටාර් කඩකින් පන්දු රකින්නටත් සම්බන්ධ වේ යුතුයි පන්දුට පහර දීම සඳහා රයිනෝ ප්‍රීමියර් කඩකින් සම්බන්ධ වේ යුතුයි මේ තරගයේ ගානතුර සුපිරි පන්දුවාරයේ තරග ක්‍රියාත්මක වන්නේ 12යි මුල් ලකුණු සංඛ්‍යාව
දැනටත් සූදානම් පන්දුව කිරීම සඳහා ඒවර සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගන්න ඉඩ කඩ නැහැ කඩාලු නීත පොතුනේ වරදාශනීය පාරක් එල්ලකනවා ඉහළින්ම ලකුණු 6 එකතු කර ගන්නවා දාපර කඩාලු නීත පොතුනේ යඩු මුලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා ඉහළ නගිනවා ඉනි මේ තුන්වෙනි පන්දුවාරය පරාදී සිටින්නේ 18යි මුලකුණු සංඛ්‍යාව ක්‍රියාත්මක වන විට ඉනි මේ තුන්වෙනි පන්දුවාරය විජේරත්නම් සංජීව් කාන්ත් පන්දයාන ක්‍රීඩකයා ස්ලක්ෂි පහරක් එල්ල කරේ දැන් සංජීව් කාන්ත් සූදානම් සීමා විසිර පන්දුව කරන්නට හොඳින් නිරීක්ෂණය කරන ඔහු දකුණත් පන්දුව රැගෙන ඉන්නේ ඉන් අනතුරු වමතට මාරු කරනවා නවතත් පන්දුව මුදා පිට දකුණතට මාරු කරන්නේ විජේරත්නම් සංජීව් කාන්ත් දෙවයිතම කරා ඊළඟ පන්දුව ඉවර ෆුල් ටස් පන්දුවේ පාර එල්ල කරන්නේ සුපර් ෆැෂන් කණ්ඩායමේ සිටින සේෆර් ස්ටෑන්ඩ් දාපු කඩාලුවේ හිතපොතුනේ උපයසේන පන්දුව රැග ගන්නවා එහි සිටින සුරක්ෂිතම පන්දුව රකින්න සුපේසේන උඩ පන්දුව රැග ගන්නවා විට දිවිනවා ඊළඟ පන්දුව කරන්න ප්‍රසන්න දාමික දෙවයිතම කරන්න ඉවර උඩ ගොඩට පන්දුවක් මෙලෙන ප්‍රේෂාන් රැක ගන්නට ඉඩ කඩ නෑ දාපු කඩාලුවේ හිතපොතුනේ යානුවේ මාත් එම ලකුණ සමග මුලකුණු සංඛ්‍යාව ලකුණු 19 දක්වා ඉහළ නංවී තිබෙනවා දාපර කඩාලුවේ හිතපොතුනේ මෙලෙන ප්‍රේෂාන් අප කියන නැව ගිලුණත් බෑන්චූන් දාපර කඩාලුවේ හිතපොතුනේ රැඳී සිටින්නේ ඒ නිසා ඒ තරම්ම හානියක් නෑ නමුත් තරගයක් වෙනස් වන්නටත් ඉඩ කඩ තිබෙනවා උඩ පන්දුවක් ගිලී යාම තුළ එවර සාර්ථක පන්දුවක් එමු කරන්නේ ලකුණක් ලබා ගන්න ඉඩ කඩ නෑ ප්‍රසන්න දාම්බික පුතල මානන්ද විද්‍යාලයෙන් බිහු දකුණත් මත මේක පන්දු යන අවශ්‍යත ක්‍රීඩකයා සුවන පන්දුවාරි ප්‍රසන්න දාම්බික දිවෙනවා රවුන්ඩ් විකට් අක්කට ඊළඟ පන්දුව කිරීම සඳහා එවරත් සාර්ථක පන්දුවක් නොවේ යුවානේ නිපන්දුවක් ඇටිට සංජා කරනවා දාපර කඩාලුවේ හිතපොතුනේ සමන් දිසානායක විනිශ්චය කර්තමානයේ මාතරේක ලකුණ සමග මුලකුණු සංඛ්‍යාව 20යි විකට් 4ක් වෙන වැඩි සූදානම් මානේ පන්දුව කිරීම සඳහා දිවෙනවා right arm round the wicket අක්කාරට දිවයිතුම් කරන්න ඊළඟ පන්දුව ඉවර සාර්ථක පන්දුවක් ලකුණක් කරා දිව්‍යානේ කෙසේ වෙතත් ලකුණ සම්පූර්ණ කරනවා දාපර කඩාලුවේ හිතපොතුනේ ලකුණ සමග මුලකුණු සංඛ්‍යාව 22 දක්වා ඉහළ නගිනවා දැන් TBS කල්නෑව ක්‍රීඩකයන් එවර පාරක් එල්ලකන උඩ පන්දුවක් උපයසේන ස්ථානගත වානේ දාපර කඩාලුවේ හිතපොතුනේ ක්‍රීඩකයන් තිදෙනෙක් රැඳී සිටියා උපයසේන තමත් මොහොතින් පන්දුව වෙතට පැමිණෙන ආකාරය දක් ලැබෙනවා අර මුලකුණු සංඛ්‍යාව ලකුණු 22යි විකට් 5 දාපර කඩාලුවේ හිතපොතුනේ පැමිණෙන කණ්ඩායම බවට පත් වෙනවා දැන් ඒ නිසා මේ තරගයේ ප්‍රතිඵලය මෙම කාණ්ඩය තුළ සෙසු කණ්ඩායම් වලට ඉරණම තීරණය කරන තීරණාත්මක තරගයක් අතර වාරයේ දේවන ලකුණ කරා සයින වේගයෙන් දිව්‍යාන ආකාරය දක් ලැබෙනවා දාපර කඩාලුවේ හිතපොතුනේ අනුව ලකුණු දෙකක් එකතු කර ගන්නවා අනු මුලකුණු සංඛ්‍යාව ලකුණු 24යි පන්දුවාර 4 නිමව දක්වන විට ලකුණු 25ක් අවශ්‍යයි සුපර් ෆැෂන් ක්‍රීඩකයට තරගයේ ජය ගන්නට නම් පන්දුව කිරීම සඳහා අතිශය තියුණු අවසාන තරගයක් විශේෂම කර අපේමන් කරන්නට මේ තරගය විශේෂම ඉදිරි වාටේ සඳහා අපේමන් කරන්නට අතිශයම තීරණාත්මකයි ලීග් වාටේ අවසාන තරගය නමුත් සුපිරි පන්දුවාරයේ තරග කිහිපයක් ක්‍රියාත්මක කරන්නට බොහෝ විට ඉඩකඩ විවරවාන්ට ඉඩකඩ තිබෙනවා මේ වන විට සූදානමානේ right arm over the wicket අකට පන්දු යොමු කරන්නට දානුෂ්ක සම්පාත් පන්දු පාර එලකනවා පන්දු third man කලාපේ ස්ථානගත කරන්නේ එක ලකුණයි එම ලකුණ සමග මුලකුණු සංඛ්‍යාව ලකුණ 1යි දාපර කඩාලුවේ හිතපොතුනේ ක්‍රියාත්මක වන්නේ ඉනිමේ ප්‍රථම පන්දුවාරය ලකුණ 1යි මුලකුණු සංඛ්‍යාව they are chasing a target of 25 runs and balls Sashanta are trying to play a big one anyhow it signal as a wide so a couple of runs added to the total with that Kapaska Muzan 3 without a loss Panadura Super Fashion
There he comes right now, but this time trying to play a glance stroke anyhow. Ball run away, the short package garlic. They're going for a single. With that single score moves on to now. 4 without a loss. 4 without a loss. 4 runs in order to win this game. Right now, runs and balls. Leopard trying to play a big one. But ball run away to the boundary for 4. Poor piece of fielding. So with that boundary, score moves on to now 8 without a loss. 17 more runs needed. Panadura super fashion. මේ තරගෙන් අනතුර ගෝල් ස්ටාර් සහ රයිනෝ ප්‍රීමියර් අතර සුපිරි පන්දු ආරේ තරගය ක්‍රියාත්මක වන අදාබර කඩාලු නිතපොතුනේ ඉවර පන්දු පාරේ එල්ල කරානේ තරමක් ස්කාලේ කලා පිට පන්දු ඇදී අර පිට පස්සෙම ලකුණක් එකතු කර ගන්නවා අනුමුලක්කඩ සංඛ්‍යාව 9යි නිමව දකින්න විට ප්‍රථම පන්දු ආරේ කිසිදු එකටුවක් විදු වැටි නැහැ. දෙවන පන්දු ආරේ ප්‍රථම පන්දුව සාර්ථක පන්දුවක් ලකුණක් ලබා ගන්නට ඉඩ කඩ නැහැ. පන්දු 14යි ලකුණු 16යි තරගයේ ජය ගන්න මිලක්කේ දාවර ක්‍රාලෝ ලීතපොතුනේ TVS ගණාව ක්‍රඩකේන් මුණ දෙන අවසන් තරගයේදී ආයතම් කරන මිලංග පන්දුව ඉවර සාර්ථක පන්දුවක් නොවේ පිටේ ඉන්නේ පිටතට ඇදී යන්නේ වයිට් පන්දුවක් මාතිරේක ලකුණ සමග ලකුණු සංඛ්‍යාව 10 දක්වා හරනාගෙනවා. නැවතත් තිබෙනවා මීළඟ පන්දු ආශාන්ත ලැබා ආපුරු පන්දු පහරක් එල්ල කරනවා ලාන් කලාපේ ලකුණු 6ක් එකතු කරගානේ යන ලකුණු සංඛ්‍යාව 16 දක්වා හෙළනගී තිබෙනවා. තවත් ලකුණු 9ක් පමණයි අවශ්‍ය මේ තරගයෙන් අනතුරුව කොස්ටා සහ ශිෂ්‍යම රයිනෝ ප්‍රීමියර් කණ්ඩායමේ ක්‍රඩකේ කඩාපින්නට සමත් වී යුතු සුපිරි පන්දු ආරේ තරගයේ ක්‍රියාත්මක කරන්නට ලොක්ෂාන් දිවයිත් මේ ළඟ පන්දු යොමු කරන ලේපා පන්දු පහර එලකන පන්දුව ලංගාන් කලාපිට ඇදී යන්නේ සප්‍රීන් දිවගස් පන්දු රැ ගන්නදී පස්සෙම ලකුණක් කර ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දක්වා ඉහළ නැගී තිබෙනවා. තවත් ලකුණු 8ක් පමණයි අවශ්‍ය වන්නේ තරගයේ ජය ගැනීම සඳහා ගෝල් ස්ටාර් අභියගතා කුසලාන තරග මාලාව තුළ අපරාධීසිනේ දානුෂ්ක සාපත් පසුපාදයට පැමිණ පුල් පහර තිප්පැක්කල් ස්කාලේ කලාපේ නෙලකර ලබානේ ලකුණු 6 සමග දැන් 23යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 2ක් පමණයි අවශ්‍ය වන්නේ තරගයේ ජය ගැනීම සඳහා සුපර් ෆැෂන් ක්‍රිකට් ඔන්න මේ ලීග් මුණ දින තුන්වන තරගයත් මැනවින් වැටි ගෞරවවත් කර ගන්න ආකාරය දක්වා ලැබෙනවා. දැනටත් සූදානම් රයිඩර් මොහොත විකට් එකක් අඩ දිව ඇතුම් කරන්නේ මීළඟ පන්දුව එවර දාන්ත පාරක් එල්ල කරනවා යන තරගය ජය ගන්නවා පානදුර සුපර් ෆැෂන් ක්‍රඩකේන් දාබර කඩාලු නිතපතන TVS කාණාම ක්‍රඩකේන් පරාජයට පත් කර ගන්නමින් දැන් සුපිරි පන්දු ආරේ තරගයක් ක්‍රඩා කළ යුතුයි. හැකිතාක ඉක්මනින් ක්‍රඩා පිටිය තුල කාස්ටා සහ රයිනෝ ප්‍රීමියර් අතර සුපිරි පන්දු ආරේ තරගයේ ක්‍රියාත්මක කරන හැකිතාක ඉක්මනින්